ඔයගොල්ලන්ට පොරොන්දු නානේ Q&A වීඩියෝ එකක් දානවා කියලා. ගැන මං කියලා ඉන්න. ඉතින් ගොඩම හදන්න පුළුවන්ද? ආයි බැඳලාද? බැඳලා නම් එයා මොකද කරන්නේ? subscribe වැඩි කරගන්න මොනවද කරන්නේ? අනින කට්ටියක් ඉන්නවා. ඉතින් ඔයාලා YouTube ආදායම. Hi යාළුවනේ, නොයු ඔන්ලයින් කුක් මගේ channel එකට ඕගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඕගොල්ලෝ හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් අද මම ස්පෙෂල් vlog එකක් තමයි කරන්න හදන්නේ. subscribe ලා 50k සම්පූර්ණ වුණාම මම ඕගොල්ලන්ට පොරොන්දු වුණානේ Q&A වීඩියෝ එකක් දානවා කියලා. ඉතින් දැන් මේ 50k සම්පූර්ණ වෙලත් දැන් ගොඩක් කල්. ඉතින් වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. මේ දවස් ටිකේ ෂෝට් වීඩියෝ එකක් දාගන්නත් බැරි වුණා. ඉතින් මේ මට හිතුණා දැන් Q&A වීඩියෝ එක කරලා දාන්නම් කියලා මම පෝස්ට් දෙක තුනක්ම දැම්මා. ඉතින් පෝස්ට් වලට අමතරව දැන් ෂෝට් වීඩියෝ වලට එහෙමත් ඕගොල්ලෝ ගොඩක් මේ ප්‍රශ්න අහලා කමෙන්ට් එහෙම දාලා තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මේ කමෙන්ට් වලට නම් හැමෝටම රිප්ලයි කරනවා. එහෙම රිප්ලයි නොකර ඉන්නේ නැහැ. ඉතින් මේ ඉතින් වෙනම ඉතින් දැන් අර හැම එකකටම මේ හැම වෙලෙම කියනවට වැඩිය දැන් Q&A වීඩියෝ එකක් හදලා මේ දාද්දි ඔයගොල්ලොන්ට ඕනම ප්‍රශ්නයකට මට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ Q&A වීඩියෝ එකක් හදලා දාන්නේ. ඉතින් මේ ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබුණා. එක එක ප්‍රශ්න මම දැන් ඒගොල්ලොන්ගේ නම් කියන්නේ නැහැ. මොකද නම් කියන්න ගියොත් එහෙම ගොඩක් වෙලාවක් යනවා. අනික මේ එක එක්කෙනාගේ එක එක නම්නේ තියෙන්නේ. ඒ නිසා මම නම් කියන්නේ නැහැ. මම ඒගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් මුලින්ම ඕගොල්ලොන්ට ගොඩාක් ස්තුති වෙනවා. මොකද මේ ඕගොල්ලෝ නිසා තමයි මේ විදිහට මේ 50000 subscribe ලා අරගෙන තියෙන්නේ. දැන් 100k තමයි ඊගාවට ගහන්න තියෙන්නේ. ඉතින් මේ මෙච්චර පොඩි කාලෙකින් 50k ගත්ත එකට ඇත්තටම මට ගොඩාක් සතුටුයි. ඉතින් මේ හැමදේම ඕගොල්ලෝ නිසා තමයි. ඉතින් ඕගොල්ලොන්ට මුලින්ම ස්තුති වෙනවා. හරි. ඕගොල්ලොන්ට මුලින්ම මං ගැන මං කියලා ඉන්න. ඉතින් ගොඩක් කට්ටිය නම, ගම, වයස මොකද කරන්නේ ඌව ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඉතින් මගේ නම නොයුමි නෙමාෂා. මට වයස අවුරුදු 25යි. මං 2000 තමයි ඉපදුනේ. ඉතින් ගම කිව්වොත් මං ගම්පහ තමයි ඉන්නේ. දැන් මේකට ගම්පහ ඉන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ. ඊළඟට මම මොකද කරන්නේ කියලා කිව්වොත් ඇත්තටම no job. මම මේ විශේෂයෙන් එහෙම මුකුත් කරන්නේ නැහැ. ගෙදර තමයි ඉන්නේ. ඉතින් මේ YouTube channel එක තමයි කරන්නේ. YouTube channel එකේ ගැන විස්තර මං අන්තිමට කියන්නම්. පාසල මොකක්ද? පාසල බටේපොළ මධ්‍ය මහාවිද්‍යාලයට තමයි මම ගියේ. එක වසරේ ඉඳලම ඒකට තමයි ගියේ. ඊට පස්සේ අහලා තියෙනවා අම්මා මොකද කරන්නේ? තාත්තා මොකද කරන්නේ? අම්මා රට නේද කියලා අහලා තියෙනවා. ඔව් අම්මා රට තමයි. මං කලින් වීඩියෝ වල ඒ වීඩියෝත් මම දැම්මනේ. කලින් ඒවැ මේ අම්මා ගෙනාපු බඩු ගැන එහෙම. ඉතින් අම්මා රට තමයි ඉන්නේ. අම්මා කුවේට් වල ඉන්නේ. තාත්තා සමෘද්ධි නියාමක කෙනෙක්. හැබැයි තාත්තා දැන් ජොබ් එකට යන්නේ නැහැ. තාත්තා පෙන්ෂන් අරගෙන ඉන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා ඉස්සර ඉඳන්ම කෑම හදන්න පුළුවන්ද? ඇත්තටම කිව්වොත් ඉස්සර ඉඳන්ම කෑම හදන්න බෑ. ගොඩක් මේ ළඟදි තමයි කෑම හදන්න පුරුදු වුනේ. ඉතින් මේ අම්මත් නැති හින්දා මං ඉතින් ඔය ගොඩක් කෑම ජාති try කරනවා. දැන් මේ වීඩියෝ දාන්නෙත් නැති තරම් මං ඒ කියන්නේ කෑම ජාති තනියම ඉද්දි හදනවා. ඉතින් වීඩියෝ කර කර ඉන්නේ නැහැ පෙලක් ඒවා. ඉතින් දැන් ඔහොම අර කෑම ජාති දැන් මං අලුත් ඒවා try කරන හින්දා මට හිතුණා ඉතින් දැන් මේ channel එකක් හදලා ඒකට ඒ කෑම ජාති වීඩියෝ කරලා දාන්න ඕනේ කියලා. වැඩිපුරම හදන්න පුළුවන් මොනවද කියලා අහලා තියෙනවා. දැන් මේ වෙද්දි නම් වැඩිපුරම හදන්න පුළුවන් කේක් තමයි. එක එක කේක් ජාති තමයි දැන් ගොඩක් try කරන්නේ. තව ඉතින් ඔය කේක් ඒවා හදන්න පුළුවන්. රෝල්ස්, පැටිස් ඕන දෙයක් හදන්න පුළුවන්. ආසම කෑම මොනවද කියලා අහලා තියෙනවා. ආසම කෑම කියලා දෙයක් නෑ. හැම දෙයක්ම කන්න මම ආසයි. ඊළඟට අහලා තියෙනවා සහෝදර සහෝදරියෝ ඉන්නවද කියලා. ඇත්තටම කිව්වොත් සහෝදර සහෝදරියෝ නෑ. මම තමයි පවුලේ එකම ළමයා. බලන්න කොච්චර මම වාසනාවන්තයිද කියලා. එහෙම නෑ ළමයි. ඇත්තටම මේ සහෝදරියෙක් නැති එක ගැන ගොඩක් අවස්ථාවලදී ගොඩක් දුක හිතිලා තියෙනවා. ඉතින් සහෝදරියෙක් හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. එයා කීයේ වසරේද? ඉස්කෝලේ ගිහිල්ලා දැන් ඉවර වෙලත් අවුරුදු 7ක් විතර. ඊළඟ ප්‍රශ්නේ තමයි බැඳලාද? බැඳලා නම් එයා මොකද කරන්නේ? එයාගේ ගම කොහෙද? ඒ ප්‍රශ්න ටික අහලා තියෙනවා.
බැඳලා තමයි ඉන්නේ එන්ගේජ්මන්ට් එක අරගෙන තියෙන්නේ. එයා වැඩ කරන්නේ ප්‍රිෂන් එකේ. ඉතින් එයාගේ ගම ගාල්ල. අම්මත් ඔයා වගේමද කියලා අහලා තියෙනවා. ඔව් අපේ අම්මත් මං වගේම තමයි. හැබැයි එයා මට වැඩිය ලස්සනයි. ඊළඟට අහලා තියෙනවා සබ්ස්ක්‍රයිබ් වැඩි කරගන්න මොනවද කරන්නේ? එහෙම කරන්නේ මොනවද කියලා කිව්වොත් එහෙම විශේෂ දෙයක් කරන්නේ නැහැ. එහෙමයි ඉතින් තමන් කරන කන්ටෙන්ට් එක අනුව තමයි වීඩියෝ එක views යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඔයාලා අලුත් දෙයක් ඒ කියන්නේ මොකක් හරි මේ දැන් ඔයගොල්ලෝ කුකින් channel එකක් පටන් ගන්නවා නම් ඒකට මුලින් මොනවා හරි කන්ටෙන්ට් එකක් ඒ වගේ අයිඩියා එකක් දාලා මේ channel එකක් පටන් ගත්තොත් ඒ channel එක viral වෙනවා කොහොමත්. එතනින් තමයි වීඩියෝ එකක් views යන්න තමයි subscribe ප්‍රමාණය වැඩි වෙන්නේ. ඊළඟට අහලා තියෙන්නේ වීඩියෝ හදලා මොන group වලටද share කරන්න කියලා. එහෙම ඇත්තටම කිසිම group එකකට මම නම් share කරන්නේ නැහැ. මම වීඩියෝ එක හදලා මේ YouTube එකට දානවා විතරයි. ඊළඟට අහලා තියෙනවා twins-ලා නෙවෙයි නේද කියලා. twins-ලා නම් නෙවෙයි. මම පවුලේ තනි ළමයා කියලා මම කිව්වනේ. ඉතින් මේ මම ඩබල් ඇක්ටිං කරලා තමයි ඉතින් අර ෂෝට් වීඩියෝ වල කන්ටෙන්ට් කරන්නේ. ඉතින් මේ ඒක ඉතින් තමන් කැමති විදිහට තමන් කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මේ බනින කට්ටියක් ඉන්නවා. ඉතින් ඔයාලා නෙවෙයි සාමාන්‍යයෙන් ඉතින් ඒ වගේ කට්ටියත් ඔය ඕනම කෙනෙක්ට මේ බනින කට්ටිය ඉන්නවා. හැබැයි එහෙම බැන්නා කියලා ඉතින් අපි අපේ ගමන නතර කරන්න ඕනේ නැහැනේ ළමයි. ඔයගොල්ලෝ මේ YouTube channel එකක් හරි තමන් කැමති දෙයක් කරන්න ඉන්නවා නම් එහෙම ඉතින් කවුරුත් කියන දේවල් වලට වැටෙන්න එපා. ඊළඟට අහලා තියෙනවා cooking course එකක් කරලාද ඉන්නේ කියලා. කිසිම cooking course එකක් කරලා නැහැ. හැබැයි මම මෙහෙම YouTube එකෙන් Facebook එකෙන් recipe බලාගෙන try කරලා හදලා තමයි මේ ඕගොල්ලොත් එක්ක share කරගන්නේ. එහෙම මේ පෙලක් ඒවා තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් එකපාරම හදන ඒවා. හැබැයි මේ වෙනකන් හැමදේම හරියටම හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් ලියන්න පුරුදුනේ කොහොමද කියලා අහලා තියෙනවා. ඉතින් මේ ඒකට කියන්න තියෙන්නේ ඒකම තමයි මේ උයන්න පුරුදුනේ තනියමම තමයි. ඊළඟට අහලා තියෙන විශේෂම ප්‍රශ්නේ තමයි YouTube ආදායම. YouTube ආදායම මම තාම අරගෙන නැහැ. හැබැයි දැන් ළඟදිම ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ ඒක මෙහෙමයි. ඉතින් දැන් YouTube එක කරන්න හොඳ නෑ සල්ලිම බලාපොරොත්තු වෙයි. ඉතින් දැන් කවුරු හරි කෙනෙක් මගෙන් ඇහුවොත් මේ YouTube එක පටන් ගන්න එක හොඳයිද එහෙම කියලා YouTube channel එකක් පටන් ගන්න එක හොඳයිද කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ channel එකක් පටන් ගන්න ඕගොල්ලොන්ගෙම දෙයක් කරලා තමන් කැමති content එකක් කරලා YouTube channel එකක් පටන් ගන්න. එහෙම මේ හැබැයි මෙහෙමයි YouTube එකෙන්ම ආදායමක් උපයන්න බලාපොරොත්තු වෙලා YouTube channel එකක් කරන්න එපා. ඉතින් මගේ සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් 30ක් ඔය වගේ තමයි පිරීලා තියෙන්නේ. ඉතින් මේ එහෙම තමයි YouTube ආදායම. හරි. ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි ඔයගොල්ලෝ ඉතින් අහලා තිබුණේ. තව ඉතින් ඔය එක ප්‍රශ්න මේ ඔය ෂෝට් වීඩියෝ වලදී කමෙන්ට් වලදී එහෙම ඉතින් ඔය ගොඩක් කට්ටිය අහනවා. ඉතින් ඒවට මම කොහොමත් කමෙන්ට් වලට රිප්ලයි කරනවා. මම ඔය ඔයගොල්ලෝ දාන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් එහෙම අර මේ කමෙන්ට් වලට රිප්ලයි නොකර එහෙම ඉන්නේ නැහැ. මම කොහොමත් ඔයගොල්ලෝ දාන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් තවත් ඔයගොල්ලන්ට ප්‍රශ්න මොන හරි අහන්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් දාන්න. ඒවට මම රිප්ලයි කරන්නම්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ අලුතෙන් channel එකක් පටන් ගත්ත කෙනෙක් නම් ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න. ඊට මම දන්න විදිහට උත්තර දෙන්නම්. එහෙනම් අදට ඔන්න Q&A එක ඉවරයි. ඊළඟට මම කරන්න ඉන්නේ ඔය challenge වීඩියෝ. ඉතින් ඕගොල්ලෝ කියන්නකෝ මොනවා හරි මේ challenge ඒ කියන්නේ දැන් මම හිතලා තියෙන්නේ සාමාන්‍යයෙන් කරන්න challenge ඔය දවස පුරාම. ඉතින් ඒ වගේ challenge වීඩියෝ එකකින් ඊගාවට හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. bye.